කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එක නම් මම ලෙක්චර්ස් යන අතරතුරේ තමයි ගත්තේ. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ වල කොටස. මේකේ තමයි ඉතින් එක ඉවෙන්ට් ඔක්කොම තියෙන්නේ. එතකොට ඔයාලා ඔය තොරණක් දැක්කේ? ඒ අපේ කැම්පස් එකේ ඇප්ලයිඩ් ෆැකල්ටියට අලුතෙන් ජූනියර්ස්ලා ගන්නකොට හදලා තියෙන තොරණක්. හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් අලුතෙන් බැච් එකක් යුනිවර්සිටි එකට ගන්නකොට මේ වගේ ලස්සන තොරණක් අනිවාර්යයෙන්ම ජූනියර්ස්ලා වෙනුවෙන් හදනවා. අද නම් ඇත්තටම කිව්වොත් ලෙක්චර් එකට යන්න ගොඩක් පරක්කු වුණා. ඒ හින්දා ඉතින් අපි ඉක්මනට යන ගමන් ඉන්න අතරතුරේ තමයි මම මේ වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. ඇත්තටම මම නම් දකින විදියට අපේ යුනිවර්සිටි එකට තියෙන මාරම ලස්සන එන්වයරන්මන්ට් එකක්. ඒ කියන්නේ ඒක අර වැහි කාලෙට රස්නි කාලෙට උනත් මාරම ලස්සනයි. අපේ බෝඩින් ප්ලේස් එකේ ඉඳන් අපේ ෆැකල්ටියට ගොඩක් දුරයි. ඒ හින්දා අපිට ඉතින් ගොඩක් දුර පයින් යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරතුරේ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම යාළුවනේ අද ලෙක්චර් එකට මෙච්චර ඉක්මනට ගියාට ලෙක්චර් එක තිබ්බේ නෑ. අපි ගියාට පස්සේ තමයි අද උදේ ලෙක්චර් එක නෑ කියලා දන්නේ. ඉතින් අපි ටික වෙලාවක් ෆැකල්ටියේ ඉඳලා අපිට ආයෙ එන්න වුණා. ඇත්තටම කිව්වොත් දවල් වෙලාවෙ නම් ආයි යුනිවර්සිටි එකට ඇවිල්ලා ආයි යනවා කියන්නේ එපා වෙන වැඩක්. ඒත් ඉතින් මොනා කරන්නද ඉතින් අපි ඉතින් ආයිමත් හැරිලා ආවා. ඒත් මම එන අතරතුරේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඒ ටික තමයි ඔය ඉස්සරහට තියෙන්නේ. අද වෙනදට වඩා ගොඩක් රස්නේ දවසක්. ඉතින් අපිට ලෙක්චර් එකත් කැන්සල් වුණ හින්දා අපි ටික වෙලාවක් ෆැකල්ටියේ ඉඳලා ඊට පස්සේ තමයි අපි ආයිමත් බෝඩිමට ගියේ. දැන් නම් අපි බෝඩිමට යන්න තමයි හැදුවේ ෆැකල්ටියේ ඉඳලා. ඊට පස්සේ ඉතින් මේ ඔයාලට දකින්නේ අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. මේ උඩ තමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඒකට තියෙන වැඩ හරිය තමයි මේ පේන්නේ. මම නම් දකින විදියට අපේ ජීවිතේට හැමදාම අපි ආස කරන දවස් එන්නේ නැහැ. අපිට අපි ආස දවස් තියෙනවා, අපි ආස නැති දවස් තියෙනවා. ඒ වුණාට අපිට සිද්ධ වෙනවා ඒ හැම දෙයකටම හුරු වෙන්න. අපි ඉතින් අද රැට අපේ බෝඩින් ප්ලේස් එකේ අලුත් කෑමක් හැදුවා යාළුවොත් එක්ක එකතු වෙලා. ඉතින් මම ඒ හදන කෑම එකේ වීඩියෝ එකකුත් ගත්තා. බලන්න හොඳයිද කියලා. ඇත්තටම යාළුවනේ බෝඩින් ප්ලේස් එකේ ඉතින් ගෙදර වගේ පහසුකම් නැහැ. ඒ වුණාට අපි ඉතින් අපිට තියෙන දේවල් යූස් කරලා අපි ඒවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ නම් තියෙන්නේ යාළුවනේ දෙවෙනි දවසේ. කලින් වීඩියෝ ක්ලිප් ටිකේ තිබ්බේ මම කලින් ඊයේ දවසේ කරපු ටික. මේ තියෙන්නේ අද දවසේ ටික. ඇත්තටම යාළුවනේ අපිට එක සබ්ජෙක්ට් එකක් දෙනවා. ඒ සබ්ජෙක්ට් එකට තියෙන්නේ කම්පැනි එකකට ගිහිල්ලා ඒකේ ඩීටේල්ස් ගැන විස්තර හොයන්න. ඉතින් මම ලෑස්ති වෙලා පාරට වෙලා හිටියේ මගේ ටීම් එකේ අනිත් යාළුවෝ වෙනකන්. ඉතින් මම මේ අතරතුරෙත් ඉතින් වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඉතින් මට ඒ වෙලාවේ වෙන වැඩක් තිබෙත් නැහැ. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඔයා සාමාන්‍යයෙන් කැමතිද ඔයාගේ ජීවිතේ එකම විදියට ගලාගෙන යනකොට? ඒ කියන්නේ අද දවසෙත් කරන්න එකම ටික, හෙට දවසෙත් කරන්න එකම ටික. ඇත්තටම මම නම් ඒ දෙයට කැමති නෑ. මං කැමති මගේ ජීවිතේ එක දවස් එක විදියට ගෙවෙනවා නම්. එතකොට අර වෙනස් විදියට ගෙවෙනකොට අපිට මොන දෙයක් කරන්න උනත් ආස හිතෙනවනේ. එකම දේ එකම විදියට කරගෙන යනකොට කිසිම ආසාවකින් කරන්නේ නැහැ. අපේ ජීවිතේ පොඩි වෙනස්කම් වෙනකොට ජීවිතේ අපිට හදාගන්න පුළුවන් එක ටාගට්. අනිත් එක තමයි අපිට පුළුවන් නම් අපේ ජීවිතේ කරන හැම දෙයක්ම
එක ටාගට් එකකට අනුව කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා අපිට අපේ අනාගත ඉලක්ක සාර්ථක කරගන්න. ඒ කියන්නේ අපිට අපේ ලයිෆ් එක සක්සස් කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ලොකු එෆර්ට් එකක් දෙන්න වෙනවා. ඒක ඉතින් හැමෝටම එක වගේ නෑ. අපි හැමෝම වෙනස්නේ. අපි හැමෝටම තියෙන එක එක ටාගට් එක එක විදිහේ ඇම්බිෂන්. ඉතින් අපි try කරොත් අපිට ඒ ටාගට් වලට එන්න බැරි කමකුත් නෑ. ඔන්න ඉතින් යාළුවනේ මම කම්පැනි එකටත් ආවා. කම්පැනි එකෙන් ඒ අදාළ වැඩ ටික කරලා ඊට පස්සේ ඉතින් ආයිමත් මගේ බෝඩින් ප්ලේස් එකට ගියා. ඒ යන අතරතුරත් මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඒ ටික ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. අද නම් හැබැයි මේ ටවුන් එකේ මං හිතපු තරම්ම සෙනගක් නම් හිටියේ නෑ. සාමාන්‍යයෙන් වෙනදට එහෙමනම් ගොඩක් සෙනග ගැවසෙනවා. හැබැයි වාහන එහෙමනම් ගොඩක් යනවා. සෙනග එහෙමනම් ගොඩක් අඩුයි. ඇත්තටම මම නම් සාමාන්‍යයෙන් ගොඩක් සෙනග ගැවසෙන තැන්වල ඉන්න කැමති නෑ. අනේ මන්ද ඒ වුණාට මම ඉස්සර ඉඳන්ම කැමති නෑ සෙනග ගැවසෙන තැන්වල ඉන්න. ගොඩක් එතකොට අර ගොඩක් මහන්සි ඔළුවේ කැක්කුමයි ඔන්නෝම ලෙඩ ගොඩක් මේ වෙනවා. ඊට පස්සේදී අපි බස් එකට ආවා. ඇත්තටම අද බස් එකේම සෙනගක් හිටියේ නෑ. මං ඉතින් බස් එකේ පොඩක් වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගත්තා. ඒ වගේම බස් එකේ යන අතරතුරේ ඒ සමහර තැන්වල මාර ලස්සන view එකක් තිබ්බේ. ඉතින් මට ලස්සනයි කියලා හිතෙන තැන්වල මම වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගත්තා. ඇත්තටම ඉතින් මේ පැත්තේ කඳු බෙහෙම ගොඩක් තියෙනවා. දැන් අපේ මගේ ගෙවල් පැත්තේ එහෙම කඳු නෑ. අපේ පැති ගොඩක් තැනිතලා බිමක් විදියට තියෙන්නේ. හැබැයි මේ පැතිවල පාරේ බස් එකක් ගියත් මේ පාරෙන් එහා පැත්තේ තියෙන්නේ තනි බෑගමක් වගේ. ඉතින් දැන් අපේ පැතිවල එහෙම නෑනේ සාමාන්‍යයෙන්. ඒ හින්දා මට නම් ගොඩක් ඒ තැන් විශේෂයි. ඉතින් මට හිතුණා ඒ වගේ තැන්වල වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගත්තට කමක් නෑ කියලා. බලමු ඔය මොනවද කියලා. මේ ඇතින් පේන කඳුවල සාමාන්‍යයෙන් මේ පැත්තට වැහි කාලවල යනනේ. වැහි කාලවල වලටම චූටි දියැලි ගොඩක් හැදෙනවා. එතකොට අර ඈතට ගොඩක් ලස්සනට එක පේනවා. දැන් මේ දවස්වල නම් මේ රස්නේ කාලවල මේ වගේ කාලවල වලට නෑ. සාමාන්‍ය වැව් එහෙමත් මේ පැතිවල ගොඩක් හිඳිල වගේ තියෙන්නේ. හැබැයි වැහි කාලෙට එහෙම දියැලි පවා යනවා හොඳට පේනවා. ඇත්තටම ගොඩක් ලස්සන. මේ පේනවට වැඩිය ඇත්තට මේ view එක ගොඩක් ලස්සනයි. ඉතින් මම ඒ වගේ පොඩි තැන් දෙක තුනක වගේ වීඩියෝ ක්ලිප් ගත්තා. බලන්න හොඳයිද කියලා. ඉතින් යාළුවනේ ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.